ඒක අපේ හෝම කූපයට පැත්තෙන් තමයි තියෙන්නේ. ඒක ස්වභාවයෙන්ම නිතරම ස්වේද ග්‍රන්ථි. ඇත්ත වශයෙන්ම අපේ මූණේ කල එක. ඒ කියන්නේ වර්ණය මේන්ටේන් වෙන්නේ මෙලනින් කියන වර්ණකයක් තියෙනවා අපි හැම යට. එතකොට ડોක්ටර් මේ ඇක්නි තත්ත්වයන් තියෙන කෙනෙක්ට මොන වගේ ප්‍රතිකර්මයන්ද කරන්න පුළුවන්? ඒ ක්‍රමවේද තුළ මූණ ආරක්ෂා කරගන්න පුළුවන් හිරුවෙලින් එන්නා වූ ඩැමේජ්. සමහර නොදැනතු ප්‍රෙග්නන්ට් කෙනෙක් නම් ඒ දරුවට පවා ඒක බලපාන්න පුළුවන් ඒවල තියෙන. ආයුබෝවන් මාක් ස්කින් කෙයාර් වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ස්ත්‍රී පුරුෂ ભેදයක් වයස් ભેදයක් නැතුව අපි හැමෝම කැමති ලස්සනට ඉන්න. ඉතින් ලස්සනට ඉන්නවා වගේම නිරෝගීකම කියලා කියන්නේ අතිශය වැදගත් කාරණයක්. ඒක හින්දාම තමයි මාක් ස්කින් කෙයාර් අපි නිරෝගීව ලස්සන වෙන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව ඔබව නිරන්තරයෙන් දැනුවත් කරන්නේ. විශේෂයෙන්ම වගකීමක් තියෙන සහතිකලත් නිෂ්පාදනයක්. විශේෂයෙන්ම NMR සහතිකයේ ලත් නිෂ්පාදනයක් භාවිත කරන එක කොච්චර වැදගත්ද කියන කාරණේ අපි නිරන්තරයෙන් කතා කරනවා අපේ රටේ ඉන්න විශේෂඥ චර්ම රෝග වෛද්‍යවරුන් එක්ක. ඉතින් අද මාත් එක්ක එකතු වෙලා ඉන්නේ ડોක්ටර් තිලක් සිල්වා මහත්මයා. ඔබතුමාව ගෞරවයෙන් පිළිගන්නවා වැඩසටහනට. ඉතින් තිලක් සිල්වා මහත්මයා ගැන කතා බහ කරනකොට ડોක්ටර් අවුරුදු 30කට අධික කාලයක් මේ ශාස්ත්‍රීය අත්දැකීම් තියෙන කීර්තිමත් වෛද්‍යවරයෙක්. ඒ වගේම චිත්තගොන් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විෂයේ ඩිප්ලෝමාධාරියෙක් විදිහට තමයි අපි මෙතුමව හඳුන්වා ගන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා පොදු වෛද්‍ය සංගමයේ හිටපු ශාඛා සභාපතිවරයාත් මෙතුමාම තමයි. ඉතින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශාස්ත්‍රයේ ශ්වසන සහ චර්ම රෝග සම්බන්ධ විශේෂ අවධානයක් දක්වන වෛද්‍යවරයෙක් විදිහට අපිට තිලක් සිල්වා මහත්මයාව හඳුනා ගන්නට පුළුවන්. ඉතින් ડોක්ටර් මේ දැන් අර මම සාකච්ඡාවේ මුලින්ම සඳහන් කරානේ සහතිකලත් වගකීමක් තියෙන නිෂ්පාදනයක් භාවිත කිරීම කියන එක කොච්චර වැදගත්ද කියලා. හැබැයි මට හිතෙනවා මේ නිෂ්පාදනයන් පිළිබඳව කතා කරන්නට කලින් අපේ ස්කින් ටයිප් එක මොන වගේද කියන එක අපි හඳුනා ගැනීම ප්‍රථමයෙන්ම කරන්න ඕනි කියලා. අපි කතා බහ කරමු මේ ස්කින් ටයිප්ස් කියන මාතෘකාව ගැන. ඔව් හොඳයි. හොඳ ප්‍රශ්නයක් ජරණිව පටන් ගත්තේ මේ ගැටසටහනේදී. සාමාන්‍ය අපි ගත්තොත් ස්කින් ටයිප් ස්කින් ප්‍රභේද 3-4ක් වගේ තියෙනවා. එකක් ඩ්‍රයි ස්කින්, කියන්නේ වේලි ගතිය, ස්වභාවම විලි ගතිය. අනික එක ඔයිලි ස්කින්, තෙල් ස්වභාවය තියෙන එක. අනික එක සෙන්සිටිව් ස්කින්, ඒ කියන්නේ සංවේදී චර්ම තියෙන ඉන්න පුළුවන්. ඒ වගේම තියෙන්න පුළුවන් සාමාන්‍යස්කම, ඒ මුකුත් නැතුව බැලන්ස්. ඒ වගේම අනිකට තියෙන්න පුළුවන් මේ කම්බිනේෂන්. කියන්නේ සමහර ප්‍රදේශ ඩ්‍රයි, සමහර ප්‍රදේශවල ඔයිලි ගතිය, එහෙම තියෙන වේරියේෂන් එක එන්න පුළුවන්. ඔය ප්‍රධාන ප්‍රභේද තමයි චර්ම වල තියෙන්නේ අපේ මනුෂ්‍ය ශරීරයේ. ඉතින් එහෙම තමයි අපිට ප්‍රධාන වශයෙන් හඳුනා ගන්න පුළුවන් ස්කින් ටයිප්ස් ටික. මට අහන්න හිතුණා වෛද්‍යතුමනි මේ ඇත්තටම මේ ප්‍රශ්නය අද වෙනකොට වයස් ભેදයක් නැතුව හැම දිනාටම තියෙන ප්‍රශ්නයක්. අපි කියනවා කුරුලා ඇක්නි ගැන කතා කරනවා. අපි ජනකාවට මම හිතනවා දැනුම්වත් භාවයක් ලබා දුන්නොත් හොඳයි. මොනවද මේ කුරුලා ඇක්නි කියලා කියන්නේ? කුරුලා ඇක්නි කියන්නේ අත් වශයෙන්ම අපේ තියෙනවා මූණේ ස්වභාවයෙන් මනුෂ්‍ය ශරීරයේ ස්වේද ග්‍රන්ථි. ඒක අපේ හෝම කූපයට පැත්තෙන් තමයි තියෙන්නේ. ඒක ස්වභාවයෙන්ම නිතරම ස්වේද ග්‍රන්ථි. තෙල් ගතියක් නිපදවනවා. ඒ තෙල් ගතිය නිපදවිය යුතුයි. මොකද ඒකෙත් තමයි අපේ හැම ආරක්ෂා වෙන්නේ. වීලෙන් නැතුව ඒ තියෙන හයිඩ්‍රේෂන්, ඒ කියන්නේ විජලනයේ භාවයෙන් තොරව තියන්නේ ඒ ස්වේද ග්‍රන්ථි. ස්වේද ග්‍රන්ථි වල තියෙන ස්‍රාවයන් වලින්. ඉතින් යම් හේතුන් තුල ඒ ස්වේද ග්‍රන්ථි වල එන මුඛය, ඒ කියන්නේ රෝම කූපවලින් තමයි ඒක එළියට එන්නේ. ඒ රෝම කූපවලින් එන මුඛය બ્લોක් වෙනවා, අවහිර වෙනවා. නමුත් අර ස්වේද ග්‍රන්ථි දිගටම අර ස්වේද නිපදවන්න පටන් ගන්නවා. ඒ බ්ලොක් එක දිගටම තියෙන්න එතන පොකට් එකක්, ඒ කියන්නේ යම් එකතුවීමක්, ඇකියුමුලේෂන් එකක් වෙනවා ස්වේද දේවල්. ඊට පස්සේ ඒකට බැක්ටීරියා සම්බන්ධ වෙන්න පුළුවන්, උණු පැසවෙනවා. එතකොට ඊට අමතරව ඒක සමහරවිට අවුවට මෙයා වුණා මේ වුණා කළු පාට වුණාම යම් කළු පාට එක බ්ලැක් හෙඩ්ස් කියලා අපි කියනවා. හරි. ඒ වගේ තත්ත්වයන් වෙන්න පුළුවන්. ඉතින් මූලික වශයෙන් වෙන સિદ્ધාන්තය තමයි අර ස්වේද ග්‍රන්ථි වල මුඛය, ඒ කියන්නේ අවුට්ලට් එක બ્લોක් වෙලා ඒක එකතු වෙලා රෝම කූපයට ඇටින් ඒක ආසාදන වුණාම තමයි ඒක කතු පාටට අපිට පේන්නේ පිම්පල් කියන රෝගී තත්ත්වය චර්මයේ. එතකොට ડોක්ටර් මේ ඇක්නි තත්ත්වයන් තියෙන කෙනෙක්ට මොන වගේ ප්‍රතිකර්මයන්ද කරන්න පුළුවන්? ඔව් මම හිතනවා අපි හොඳයි, ඒක හොඳ ප්‍රශ්නයක්. ප්‍රතිකාර වශයෙන් අපි ඉස්සෙල්ලම් බලන්න ඕන ඒ බ්ලොකේජ් එක, ඒ කියන්නේ අවහිරතාවය අපි කොහොමද නිදහස් කරන්න කියන එක. හරි. අවහිරතාවය නිදහස් කරන එක තමයි පළවෙනි කාරණාව.
ඒ වගේම ඒ අවිරලා තියෙනවන එකට තියෙන බැක්ටීරිය හෝ යම් අනවශ්‍ය දේවල් එවලි පැසව නොගෙන ප්‍රතිකාර කරන එක. එතකොට ඒ අවිරදය බ්ලොක් කරන්න අපිට තියෙනවා එක ෆේස් වශ් ජාති තියෙනවා සැලසිලික් සැටින් අඩංගු නියසිනමයි ඒ යම්යම් දේවල් තියෙනවා ඒවල් අඩංගු හොඳ ජාතියන්ත වශයෙන් පරීක්ෂණ කරලා හොයාගත්ත හොඳ ෆේස් ෆශ්යකින් ඉසල මුණ අපි කලිය කරගන්න. එතකොට රෝමකෝපල තියෙන බ්ලොකේජ් එක ක්ලිය වෙනවා ඊට පස්ස අර හිරවෙච්ච ස්වේද එලියට එන්න ගන්නවා. එතකොට එයාගේ හම ලස්සනට ටික පිරිසිදු වෙන්න ගන්නවා. හරි එතකොට අනික එක තමයි ඒක සමහරයන පුරුද්දක් කැරට කඩන්න බලනවා. ඒක මං හිතනවා ඒක ස්වභාවම වෙන දෙයක් කන්න අඩි සරාබර කියලා නිතර මොකට මිරි කලා මේ හැරව තියෙනවා නෙනවන ඒක ඉතාමත්ම නොකළ යුතු දෙයක් රයි ඇති මම ඇක්නි තියෙනයට කියන්න විශේෂයෙන්ම මගේ රෝගීන්ට පා මම උපදෙස් දෙන්නේ ජනනී කඩන්න එපා මේ කඩන්න එපා හරි පෙකට ප්‍රතිකාර කරන්න මොනහරි ශ්‍රාවයක් එනවන ඒකනිය ටිෂෝ කොලයකින් පිරිසිදයකින් කිරීම් කරන්න පුළුවන් තිං ඒක තමයි මට කියන්න පුළුවන් දේස් ට්‍රීට්මන්ට් එක ප්‍රතිකාර හැටියට ඊට පස්ස ක්‍රීම් වර්ග තියනවා ලේප කර ඇන්ටිබටික් කැන ක්‍රීම් වර්ග තියෙනවා ඇටිබටික් අපිට ඕරල්ලි කන්න මුකෙන් පාවිච්චි කරන්න පුළුවන් එතරද ගොල්ලන්ගේ වෛද්‍යවරයා චර්මරෝගෝ පවුලේ වෛද්‍යවර ඒක එසෙස් කරනවා බදේ ඇක්නිවල තියෙනවා මයිල් මොඩරේටන් සිවිය ඒ ප්‍රමාණය හැටියට එකළු ප්‍රතිකාර ක්‍රමවේද තියනවා ඒවලි පටන් අරගෙන ඒකට ප්‍රතිකාර කරහම ටිප්පන්ස්ුවේ ලබාගන්න පුළුවන් ඒ වගේ මං තව දෙයක් ඇතුල් කරන්න කැමති ආහාර සමහර ආහාර වර්ග තියෙනවා සමහරයට විශේෂෙන් අධික පැන්ඩිඩ් හාවර්ග චොකලට් සොගේ අධිකව ගන්න කැෆේන් අධිකව ගන්න ඒවලටත් සමහරයට මම මගේ පෞද්ගලික අත්දැකීම දැකලා තින ඒකටත් ඇක්නි එකන්නේ කුරුලෑවලට එච්චර සුබදායක නෑ එකැන ඩොක්ට මේ ඇක්නී තත්ත්වයන් තියෙන කෙනෙක්ට අර අපි කියන වගේ ඕනෑම ආලේපනයක් ෆේස් වෝෂ් එකක් භාවිත කරන්න තියෙන හැකියාව හරි අඩුයි ඒක්තින ඉන්ග්‍රීඩියන්ස් මොනවද කියන ගැන අපිට අවබෝධයක් නිවාරක් ජනක තමයි අප මම ශිෂන් කියන්න කැමති අපේ මහජනතාවට නිකං ගිහිල්ලා ඔය සමහර කඩවලින් මේ මට දෙන්නකු මේ ඇක්නී මේ කුරුල ඇති නොන කියලා දුන්නාම ඒ මනුස්සය මනුස ඩික්මට විකුණ ගන්ඩ විකොරන්න ඇති රාකික තියෙන මොහරි දෙනවා ඉතින් මටහරි කනගාතිත් අපේ රෝගීනය පාවිච්චි කරලා මුණ විකෘති කරගන්න එට පස්සවට හානි අපිට හදන් හරි අමාවරී අට කියන්න පුලන් මගේ රෝගීන්ගේ සමහර මේ දුරක් පට තියෙනවා බරවා මේ ඒතඟදී අපිට බලන්න පුළුවන් ඒ රෝගී ඒකාන්තේ ගහනුළමය කොච්චර දුරට එක විනාස කරගෙන තියනවද මූුණ ඒසා පාමනන් කල්ල සදාකාලිකෝ කැලල් ඇති කරගන්නවා ඒ දරුවා ඉතින් ඒව හදන්න අපිට සෑහෙන මහන්සයක් පෙන්න්න වෙනවා ඒ වගේ ඩැමේජස් හදන්න ඔබට ඒ රූපය මේ වෙනකට තිරිය දැකගන්නට පුළුවන් ඔව ජනවාටද මරන්න පුළුවන් මේ තිරේ දැක්වෙන පින්තුර මේ රෝගයාගේ නොසල්ලා කාලා හරලද ඇක්නි කුරුලෑ තත්ත්වයක් මේ රෝගයා මගලඟටාවේ බලන්න පුළන් මේක කොච්චර දුරට මෙයා නොසලකා හැරලා හෝ ඒ වගේම මෙයාගේ තියෙනවා පාවිච්චිකරපු ආලේපවර්ග ප්‍රමතියෙන් තොර දාලා ඒක කසවලා දැමගලඟට එනකොට මේ තත්වෙන් හිටි ඉතින් මට පෙක කියන්න පුළන්ද මේ වගේ තිබුණොත් දිගටම හැදෙන්නාව පුරුලක් හැලල් සදාකාලිකයි ඒවා මකණ්ඩ බෑ ජීවිත කාලටම තියෙනවා ඉතින් ඒක අපි පංහිතන මූුණ කියන්නේ ඒක රිෆලෙක්ෂන් ඉස රිෆලෙක්ෂන් ඇනවා හරි මම හරි මූනින් තම ඉස්සල්ලාම අපි හම පුද්ගලෙක්කොම අපි දන් කොයි වගේ බුද්ධලෙද්ද හෝ එකන්නේ හදුර අදර හමු දනාගන්නේ එතකොට ඩැමේජ්ච මූුණත් තිනකට අත්තශයෙන්ම එක එතමත් ප්‍රසන්නතාවයක් නෑනේ නිජන ති මම හිතනවා මම දෙන්න විශේෂ පණවිඩිය තමයි මේ වගේ කුරුලෑ නොසර කලා ඉන්නපා ප්‍රමිතියෙන් සහති කල්ලත් අවශාලේපන වෛද්‍යවරෙක්ව හම්වෙලා ඒගන ප්‍රතිකාර කරගෙන මුල්ලවදියම ඒක සෝකරගත යුතුයි කියනක තමයි මං විශේෂෙන් මහජනතාවට කියන්න කැමති පණිවිඩිය මේ ආශ්‍රිත හරිම වැදගත් කාරණාවක් තමයි වෛද්‍යතුමා මතක් කළේ ඇත්තටම ගොඩක් වෙලාවට මේ කුරුල එහෙම නැත්නම් අපි කියන ඇක්නි ඇති වුනහම ගොඩක් දෙනා ඒක වැඩි ගණන් ගන්නෙ නෑ ගොඩක් වෙලාවට අපි හෝම් රෙමඩීස් try කරන්න යනවා එතකොට විවිධ ආලේපන පාවිච්චි කරනවා සමහරක් වෙලාවට ඒ තත්ත්වය තවත් බරපතල වෙන්න පුළුවන් අපි කරන්න කියන හදන දේවල් වලේ ඉතින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ගෙන් මේ පිළිබඳ උපදෙස් ලබා ගැනීම කියන කාරණේ ඒක නිසා අතිශය වැදගත් කාරණාවක් ඉතින් ડોක්ටර් මට ඒත් එක්කම අහන්න හිතුණා මේ හයිපර් පිග්මන්ටේෂන් කියන්නේ මොකක්ද ඇත්තටම කොහොමද මේ හයිපර් පිග්මන්ටේෂන් හැදෙන්නේ හයිපර් පිග්මන්ටේෂන් කියන්නේ ඇත්තශම අපේ මූුණේ කල එක ඒකැන් වර්ණය මේන්ටෙන්වන මෙලනින් කියන
වර්ණකයක් තියෙන අපි හමයට තිවරණක කැන සුදුවගේ අඩුයි අපි වගේගේ වැඩි එක වෙනස් වෙන තත්ත්වයක් තමයි ස්වභාවකව. නමුත් බාහිර යම් බලපෑම් තුළ ඒ මෙලනින් ප්‍රඩක්ෂන් එක නිෂ්පාදනය වෙනස් වෙලා යම් ස්ථානවල ස්ථානගත වෙන්න පුළුවන් මෝනේ ඒක අවලක්ෂණ විදිහට පේනවා. අපි බොහෝ බහුදුල දකින්න වැටෙන්නේ අපේ ලංකාවේ රටක තමයි සන් එක්ස්පෝෂර් කියන්නේ ඉරාවට නිරාවරණය වීම අනාරක්ෂිතව. මොකද අනාරක්ෂිතව ඉරාවට නිරාවරණය තුළ අධික මෙලනින් නිෂ්පාදනයට පටන් ගන්නවා. ස්වභාවයෙන් හැමයට. එතකොට මුහුණේ පැහැ වෙනස් වෙන්න ගන්නවා අවලක්ෂණ විදිහට. ඒක තමයි කියන්නේ සන්බර්න් කියලා. ඒක තමයි බහුල අපි දකින සන්බර්න් එක. ඒ කියන්නේ පිලිස්සීම. ඉතින් එකක් අනික් එක හෝමෝන් වල වෙනස්කම් එකක් විශේෂයෙන්ම මෙලස්ම කියන තත්ත්වෙ එන්න පුළුවන්. ඒකෙත් තියෙනවා මූණ අර බටර්ෆ්ලයි වගේ නිකන් අර නිකන් සමනලයක විදිහට වගේ මූණේ එන්න පුළුවන් හෝමෝන් චේන්ජ් එකක් වෙනවා. විශේෂයෙන්ම කාන්තාවන්ගේ බබාලා හම්බුනන් පස්සේ කියන හෝමෝන් චේන්ජ් එකට ඒ වගේ වෙන්න පුළුවන්. ඒ වගේම අපිට බලන්න පුළුවන් තව අවර්ණ වීමක් හෝමෝන් චේන්ජ් එකට දියවැඩියාව හෝ ආශ්‍රිතව මෙටබොලික් කියන්නේ නිර්නාල ග්‍රන්ථි වලින් හෝමෝන් චේන්ජ් එකට සමහර අයගේ දැකලා ඇති මූණ එක පැත්තක් විතරක් කළු වගේ හෙප් වෙන්න ගන්නවා. ඒක ටිකක් ගොරෝසුයි. ඒකට කියන්නේ ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් කියන එක. හරි ඒ තත්ත්වය ඊළඟ වර බලන්න පුළුවන් පින්තූරයක් තියෙනවා. ඒ පුද්ගලයාගේ ඒක දර්ශනය කරන්න පුළුවන්. ඒකෙදි ඒකත් එක්තරාන්දමක පිග්මන්ටේෂන් එක හයිපර් පිග්මන්ටේෂන් එකක් වෙන්න පුළුවන්. ඔය මේ කාරණා තුන තමයි. ඒ වගේම අවුවිදි සමහරට ඇහැ වටේ ඩාර්ක් සර්කල්ස් කියලා කියනවා අපි. ඒ කියන්නේ ඇහැ වටේ කළු වෙනවා. ඒකත් නිරාවරණය වුණාම අවුවට අනාරක්ෂිතව සන් බ්ලොක් එකක් හෝ ඉරාවුවෙන් ආරක්ෂාවෙන් ක්‍රීම් භාවිතා නොකර එළියට ගියොත් අනිවාර්යෙන්ම ඒ වගේ තත්ත්වයන් මූණේ එන්න පුළුවන්. අපි හැම වෙලාවෙම ලංකාවේ රටක නිතරම ඉරාව තියෙන රටක් ලංකාව. මම උපදෙස් දෙන්නේ ඒ වගේ දේවලින් පරිස්සම් වෙන්න අනිවාර්යෙන්ම ඉරාවුවෙන් පරිස්සම් වෙන ආලේපනයක් භාවිතා කළ යුතු කියන එක තමයි මගේ නිර්දේශය. වෛද්‍යතුමා හයිපර් පිග්මන්ටේෂන් ගැන කතා කරනකොට කතා බහ කළා මේ සූර්යාලෝකය කොහොමද මේ හයිපර් පිග්මන්ටේෂන් ඇති වෙන බලපාන කියන කාරණේ ගැන. මට ඒත් එක්ක මහන්න හිතෙන ඔබතුමාගෙන් මේ ලංකාව කියලා කියන්නේ සූර්යාලෝකය අධික වශයෙන් ලැබෙන රටක්නේ. එතකොට මේ අපි වගේ රටක ජීවත් වෙන කට්ටියට මේ සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කිරීම කියන එක කොච්චර වැදගත්ද? ජනනිත හොඳ වැදගත් ප්‍රශ්නයක් වහුවේ. මම හිතන්නේ අපි මහජනතා දැනගත යුතු අපි මොකද අපේ ලංකාවේ වැඩිපුරම සන් ඒ කියන්නේ සමා කියන්නේ නිතරම සන් පාවිච්චි කරන වෙන රටක්. ඉතින් ඒකට ආලේප පාවිච්චි කරද්දී අපි හැම වෙලාවෙම සැලකිලිමත් වෙන්න ඕනේ ඒක SPF ඒකේ තියෙන අගේ කොච්චරද කියන එක. ඉතින් මාකට් එකේ කියන්නේ යාලි තියෙනවා පොඩි අගයන් තියෙනවා. නමුත් අනිවාර්යයෙන්ම SPF 50 හෝ ඊට උඩින් යන ආලේපනයක් විය යුතුයි. ඒ වගේම VU ප්‍රොටෙක්ෂන් අල්ට්‍රාවයලට් ප්‍රොටෙක්ෂන් තියෙන එකක් වෙන්නත් ඕනේ. PA+3 වත් වෙන ප්‍රමිතියක් තියෙන ආලේපනයක් විය යුතුයි කියන එක තමයි මම මේ ඉස්සෙල්ලාම කියන්න කැමති. ඒ වගේම මන්ට කියන්න කැමති අපේ අය හිතනවා දැන් මම මගේ රෝගීන්ට කතා කරද්දී ඔයා මේ අවුවට පිච්චිලා නිසා තමයි මේක වෙලා තියෙන්නේ කියලා. මේගොල්ලෝ සමහර අය කියනවා අනේ ડોක්ටර් මම කලාතුරකින් එළියට යන්නේ කියලා. ඒක වැරදි මතයක්. මොකද සන්ලයිට් දෙකක් තියෙනවා. එකක් ඩිරෙක්ට් සන්ලයිට්. ඒ කියන්නේ කෙලින්ම ආලෝකය පතිත වීම. නැත්නම් අනික් එක ගේ ඇතුලේ හැරි ඉන්නකොට ඉන්ඩිරෙක්ට්. ඉන්ඩයිරෙක්ට්. වෙන සන් එකකින් පවා ඒ ඉරු වලින් පවා හැම ෆොටෝ සෙන්සිටිව් විදිහට ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ මතයක් දුර්මතයක් තියෙනවා. මම එළියට යවෙන්නේ නැහැ. මම හඩ්ලි යන්නේ මම රැට විතර යන්නේ කායක යන්නේ. ඒක අදාළ වෙන්නේ නැහැ. සන් බ්ලොක් එකක් ගන්නව නම් ගේ ඇතුලේ හිටියත් ගේ ඇතුලේ හිටියත් සන් බ්ලොක් එක පාවිච්චි කිරීමෙන් එයාට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් සමේ නිරෝගීතාවය මේන්ටේන් කරගෙන පාලනය කර ගැනීම. ඒ වගේම සන් ක්‍රීම් වල තියෙනවා ಜಾති දෙකක්. ජෙල් සහ ක්‍රීම්. ඒ දෙකම හොඳයි. නමුත් තමුන්ගේ ස්කින් ටයිප් එක මොකද්ද? ඔයිලි ස්කින් එකක්ද නොවේද කියන එක තුළ තීරණය කරන්න පුළුවන් පාවිච්චි කරන සන් බ්ලොක් ක්‍රීම් එක. හිරුවලි නිරාවරණය කරන්නව ක්‍රීම් එක ජෙල් එකක්ද ක්‍රීම් එකක්ද කියන එක. ඉතින් ඔයිලි හැමක් තියෙනවා නම් ඊටම කුරුල්ලෑමේ හැකියාවක් තියෙන අවදානමක් තියෙනවා නම් ජෙල් බේස්
එකක් ක්‍රීම් එකක් පාවිච්චි කිරීම හොඳයි. නැත්තම් සාමාන්‍ය ක්‍රීම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මම දැනුවත් කරන්න කැමති ගන්න වෙලාව සහ කොයි කාල පරාසයක් ඇතුළත මේක කළ යුතුද කියන එක. දැන් උදේ ගෑවොත් සමහර අය හිතනවා මේක මේ දවසටම මට ඇති දැන් මම උදේ ගෑවන ආයේ බුදියන්ට ඇද්දි ඉච්චරයිද කියලා. එහෙම නෙවෙයි. සාමාන්‍යයෙන් ආලේපනයක් කරොත් හිරුවලින් ආරක්ෂණ ආලේපනයක් කරොත් ඒක තියෙන සමනය පැය 4යි නැත්තම් 5යි. ඉතින් මම මගේ රෝගීන්ට හැම වෙලාවෙම මූණ ආරක්ෂා කරන්නට කියන්නේ එකක් තව එකක් පොඩි එකක් තියාගෙන පොඩි එකක් බෑග් එකේ තියාගන්න. උදේ ගාලා එළියට යනවා නම් ජොබ් එකට යනවා නම් ආයෙ දවල් 1ට 2ට විතර තව සැරයක් ඒ කුටින් ආලේප කරාට කමක්. ඒ කියන්නේ නිරන්තරයෙන් ඒක ආලේප කරන්න ඕනේ. පැය 4කට 5කට සැරයක් වගේ ආලේප කරන්න ඕනේ. ඒක ඉතා වැදගත් ආලේපන කරනකොට නිරාවරණය කරීමේ නිරාවට. ඒකම මම කියන්න කැමති අනික්‍රමයට කුඩයක් භාවිතා කිරීම. කුඩයක් භාවිතා කිරීම තමුන් නිතරම එල්ලියට ඇන්ඩ වෙනවනම් ඒරව්වට එම නැත්තම් කැප් එකක් කියන්නේ දැන් කැප් මෝ දැකලා තියෙනවා අර ටිකක් ලොකුවට ඉස්සරහට තියෙන සම කැප්ස් කියලා කියනවා. අන්න ඒ වගේකින් මූණ කව වෙන එකක් පාවිච්චි කරගන්න කියන එක මම නිර්දේශ කරනවා. එතකොට ඒකනොත් සෑහෙන ආරක්ෂා වීමක් වෙනවා. එතකොට ඒ ක්‍රමවේද තුළ මූණ ආරක්ෂා කරගන්න පුළුවන් හිරු වලින් වෙන්නා වූ ඩැමේජ් කියන්නේ හානිය වළක්ව ගන්න පුළුවන්. ඒ වගේ ක්‍රමවේද භාවිත කරනවා. මේ හැම කතා බහත් තුළින්ම සනාත වෙනවා අපි නිෂ්පාදනයන් තෝරා දන්නකොට අපිට ඒ පිළිබඳව කොච්චර දැනුම්පත් භාවයක් අවබෝධයක් තියෙන්න ඕනද කියන කාරණය ගැන. ඉතින් වෛද්‍යතුමනි මට කතා කරන්න හිතෙනවා මේ මම හිතන්නේ මේක ලාංකීය සමාජය තුළ මේ වෙනකොට ගොඩාක් දෙනාට තියෙන ප්‍රශ්නයක්. අපි දකිනවා මේ සමාජ මාධ්‍ය තුලින් වේවා එතකොට වෙළඳ පොලේ වේවා විවිධාකාරයේ වූ ක්‍රීම් ආලේපන අද වෙනකොට විකුණන්නට තියෙනවා. ඉතින් අපි කතා බහ කරමු අපි කොහොමද හොඳ අමුද්‍රව්‍ය දෙන නිෂ්පාදනයක් තෝරගන්න සහ විශේෂයෙන්ම මේ NMR සහතිකය කියන එක ලංකාවේ අපිට හරිම වැදගත්. අපි ඒ පිළිබඳව පොඩ්ඩක් කතා බහ කරමු. ඕජෙන් මම හිතනවා මේක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් වාද මේ සාකච්ඡා මතු කරේ. මොකද අපි දකිනවා මේ යම් ආලේපන සම්පූර්ණ ප්‍රතිකාර පවා ප්‍රමිතියක් නැති NMR කියන්නේ ජාතික ඖෂධ නියමන අධිකාරියේ ප්‍රමිතියක් නැති දේවල් පාවිච්චි කරලා ගොඩක් අපේ රෝගීන්ගේ මූණවල් විකෘති වෙලා විනාශ වෙලා තියෙනවා. දැන් මේ උදාහරණයක් වශයෙන් මේ පින්තූර බලන්න පුළුවන් මේ රෝගියා මූණ සුදු වෙන්න මේ ආලේප කරලා ඔයාලට පේනවා ඇති මේ කොච්චර දුරට එයාගේ හැම තුනි වෙලා අධික තුනි වෙලා නහර බෑගෙන පත්වයටම පත් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මම හැම වෙලාවෙම අපේ මහජනතාවට දෙන පළවෙනි පණිවිඩය තමයි ඔගොල්ලෝ ගන්න ප්‍රොඩක්ට් එක ඔගොල්ලෝ ගන්නා වූ ආලේපනේ ඉස්සෙල්ලාම බලන්න ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි විදිහට කියලා. මොකද ඒව හරිය ප්‍රමිතියට විද්‍යානුකූලව තහවුරු කරලා තමයි මේ ක්‍රීම් වර්ග ආලේපන වර්ග මහජනතාවට විකුණන්න අවසර දීලා තියෙන්නේ. ඉතින් ඒක හොඳ දෙයක් අපේ රටේ මේකට පටන් ගත්ත හොඳ දෙයක්. ඉන්න හැම වෙලාවෙම ඒක බලන්න නිකන් කඩේකට ගිහිල්ලා මට කුරුල්ලා තියෙනවා මට මේ කළු වෙලා තියෙනවා මට පොක්කර ක්‍රීම් එකක් දෙන්නකෝ කියලා ඉල්ලන්න යන්න එපා. මොකද ඒගොල්ලෝ දෙන්නේ අතට හොවෙන එකක් එහෙම නැත්නම් මොන හරි බාල දෙයක්. එතකොට ඒකෙන් සමහරලාට මේ පර්මනන්ට් ඩැමේජ් එකක් පවා වෙන්න පුළුවන් හැමට. ඒ විතරක් නෙමෙයි තරක ලෙඩ ඒ කියන්නේ උදාහරණයක් පිළිකා හෝ සමහර නොදැනත් ප්‍රෙග්නන්ට් කෙනෙක් නම් මේ දරුවට පවා ඒක බලපාන්න පුළුවන් ඒවල තියෙන කෙමිකල්ස් රසායන ද්‍රව්‍ය සමහර ඒවල රසදිය මිශ්‍ර වෙලා තියෙනවා. සමහර ඒවල ස්ටෙරොයිඩ්ස් කියනවා මිශ්‍ර කරලා තියෙනවා. ඒ වලින් සමහරලාට සුමානෙන් දෙකෙන් එයා ඉන්න බලාපොරොත්තු වෙන දේ එනවා. මොකද ඊට පස්සේ දැන් බලන්න පින්තූරේ තියෙනවා. මේ පුද්ගලයා සුමාන දෙකෙන් එයාට සුදු වෙන්න කියලා කවුද පුද්ගලයෙක් දීපු විකිනපු ක්‍රීම් එකකට එයාගේ මූණ සම්පූර්ණ ඩැමේජ් වෙලා. ඉතින් මට සෑහෙන මාංශයෙන් දුන්නා ඒක හදන්න. ඉතින් ඒ වගේ අපි දකින්න ගොඩාක් දේවල්. හැම වෙලාවෙම ඔයගොල්ලෝ ගන්නකොට ආලේපනයක් ඒ වගේම ප්‍රතිකාරයක් ගන්නකොට ඉස්සෙල්ලාම මම දෙන උපදේශ තමයි සුදුසුකම් වෛද්‍යවරයෙක් ළඟට යන්න. පවුලේ වෛද්‍යවරයෙක් තියාගන්න ඒක තමයි අපි මම රෙකමන්ඩ් කරන දේ. ඔයගොල්ලෝ හැම එක්කනටම තියෙන ෆැමිලි ඩොක්ටර් කෙනෙක්. මොකද එයා දන්නවා ඔයාගේ ඇලර්ජික්ස්, ඔයාගේ ස්කින් ටයිප් එක මොකක්ද කියලා. හරි හැමදේම දන්නවා. එතකොට එයාට පුළුවන් ඕකේ මගේ ස්කින් ටයිප් එක මේකයි. මගේ තියෙන ප්‍රශ්නේ මේකයි. මෙයාට මම මෙහෙම ප්‍රතිකාර කරොත් හොඳයි. කියන තීරණයකට එන්න පුළුවන්. හරි අපම ඒක අත්වශයෙන්ම very cost effective. ඒ කියන්නේ එයා මුදල සහ එයා ආරක්ෂිතව එයා ඒ ප්‍රතිකාරය ලබා ගන්නවා. ඒ වගේම මේ දෙන්නෙත් අනිවාර්යයෙන්ම ජාතික ඖෂධ නියමන අධිකාරියේ අනුමතලයක්
ප්‍රතිකාර ක්‍රමවේදයක්. තුර ඒකත් ආරක්ෂිතයි. මම දෙන්න ප්‍රධාන උපදෙස ගන්න හැමදේම නිකන් ඕවද කවුන්ට් එක එක කවුන්ටර්ස් වලට ගිහිල්ලා ලාභයට පහසුට ගන්න එපා. මොකද හැම කියන්නේ මූණ විශේෂ මූණ කියන්නේ තමුන්ගේ ප්‍රතිරූපය. මූණ විනාශ වුණොත් කොච්චර අපි මේකප් දැම්මත් හෙයාර් ස්ටයිල් දැම්මත් අයි හීල්ස් දැම්මත් කොච්චර ලස්සනක් නැන්ද වැඩක් නැහැ. මූණක් වහගෙන යන්න බෑනේ. එහෙමනේ. මූණ අරගෙන යන්න ඕනේ. මූණෙන් තමයි මිනිස්යාගේ ප්‍රතිරූපය ඉස්සෙල්ලාම නිරූපණය වෙන්නේ. ඒ නිසා මූණ පරිස්සම් කරගන්න අනවශ්‍ය දේවල් සමහර දේවල් තියෙන ඔබ කවුන්ටර් එකක් කිසි දෙයක් ගන්න එපා. නිකන් අනිවාර්යෙන්ම චර්ම රෝග වෛද්‍යවරයෙක් සුදුසුකම් සහ එහෙම නැත්නම් තමගේ පවුල වෛද්‍යවරයා හම් වෙලා ඒ ප්‍රතිකාර ලබා ගන්න දෙකට පඩිවිඩි පම් මේ අවස්ථාවේ channel දෙන්න කැමතියි. ඕ වෛද්‍යතුමනි දැන් අපි මුලදිම සාකච්ඡා කරා මේ ස්කින් ටයිප්ස් ගැන. එතකොට අපි සඳහන් කළා මේ ඩ්‍රයි ස්කින් එක ගැන. අපි වැඩිදුරටත් ඒ පිළිබඳව කතා බහ කරමු. ඇත්තටම මොකද්ද මේ ඩ්‍රයි ස්කින් කියලා කියන්නේ? ඩ්‍රයි ස්කින් ඇති වෙන්නේ කොහොමද සහ අපිට මොනවද ඒකට කරන්න පුළුවන් ප්‍රතිකර්ම? ඔව් ජනනි ඒකත් ඉතා වැදගත් දෙයක් ආද සාකච්ඡාවේද බඳුන් කරේ. වියලි හැම ඩ්‍රයි ස්කින් කියන එක සාමාන්‍ය ස්වභාවයෙන්ම වෙන්නත් පුළුවන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඒ වගේ අපේ දිනචර්යාවේ අවලත් යම් යම් හැබිට්ස් ඒ කියන්නේ පුරුදු වෙලනොත් ඔයිලි හැම එන්න පුළුවන්. විශේෂයෙන්ම අධික විදිහට අනවශ්‍ය විදිහට නිතරම ඕන සහ ඇඟ සොයදීම. විශේෂයෙන්ම සබන් පාවිච්චි කිරීමේදී දැන් අපි දකිනවා නිකන් සබන් වර්ග තියෙනවා. එක එක නම් වලින්. ඉතින් ඒ වලින් තියෙන සම් එච්චර හાર્ඩ් සෝප්. ඒ වලින් අපේ ඔයිල් ස්තරය අයින් කරනවා. ඉතින් ඒ වගේ සබන් වලින් වියලි හැම නැති අයටත් වියලි හැමක් ඉබේම ඇති වෙන්න පුළුවන්. එතකොට ඩොක්ටර් මේ අපි සඳහන් කරමුකෝ මේ අපිට ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක්ට ඒකට ගන්න පුළුවන් ප්‍රතිකර්මයන් මොනවද? එතකොට මම මේ අවස්ථාවේදී මම නිර්දේශ කරන්නේ ග්ලිසරින් අඩංගු නිෂ්පාදන තියෙනවා. අපේ වෙළඳ පොලේ ප්‍රමිතියක් තියෙන NMRA විසින් අනුමත කරන ලද ඒ වගේ නිෂ්පාදන භාවිතා කිරීමෙන් වීලි හැමේ තත්ත්වයන් ගොඩාක් දුරට අඩු කරගන්න පුළුවන්. ඒ වගේ මම කැමති කියන්න හොඳට ජලය පානය කිරීම. විජලය වුණාම තම වියලෙනවා. ඒ වගේ තමුන්ගේ ලයිෆ් ස්ටයිල් වල වෙනස්කම් කරලා ඒ වගේ නිෂ්පාදන භාවිතා කිරීමෙන් ඒ වියලි හැමෙන් වෙන්නා වූ අපහසුතාවය සමහරලාට වියලි හැම දෙකටම තිබුණොත් ඒකට එක්සිමා එකක් එන්න පුළුවන්. නැත්නම් කසන්න ගන්න පුළුවන්. ක්‍රැක්ස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වලින් තියෙන අපහසුතාවයන් වළක්ව ගන්න පුළුවන් ඒ වගේ නිෂ්පාදනයක් භාවිතා කිරීම. ඇත්තටම ඩොක්ටර් තිලක් සිල්වා මහත්මයාට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මම හරි කැමති අර එතුමා විශේෂ දෙයක් සඳහන් කළා මෝහන කියලා කියන්නේ ඔබේ ප්‍රතිරූපය කියන කාරණේ. ඉතින් අපි හැමෝම කැමති ලස්සනට ඉන්න ගැන එක ගැන ඔබ හිතනවා නම් අනිවාර්යයෙන්ම නිරෝගී භාවය ගැන ප්‍රමුඛ ස්ථානය දෙන්න ඒ පිළිබඳ වැඩිදුර හිතන්නට කියලා අපි අවධාරණය කරනවා. සහ විශේෂයෙන්ම ඔබට මේ සමාශ්‍රිතව නිෂ්පාදනයන් ලබා ගැනීමට අවශ්‍යතාවය තියෙනවා නම් මුලින්ම ඔබේ සම මොන වගේද ඔබේ ස්කින් ටයිප් එක මොන වගේද කියන කාරණය පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන ඒ පිළිබඳව විශේෂඥ දැනුමක් තියෙන වෛද්‍යවරයෙක් තුලින් ඒ උපදෙස් ලබා ගන්න කියන කාරණයත් අපි නැවත මතක් කරනවා. ඉතින් ඩොක්ටර් තිලක් සිල්වා මහත්මයාට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා අද අපත් සමග එකතු වුණාට. ඉතින් ඔබට ආරාධනා කරනවා මාක්ස් ස්කින් කෙයා සමග රැඳිලා සිටින්න කියලා. ඔබේ ජීවිතය ලස්සන කරගන්න, ඔබේ සම සුන්දරත්වය කරගන්න, ඒ වගේම සුන්දරත්වයේ සමග නිරෝගී භාවයෙන් ඔබේ ජීවිතය ඉදිරියට ගෙන යන්නට අවශ්‍ය මඟ පෙන්වීම මාක්ස් ස්කින් කෙයා අපි නිරන්තරයෙන් ඔබට ලබා දෙනවා. මාක්ස් ස්කින් කෙයා රුවකුණ වඩන විද්‍යාත්මක විසඳුම.